අපේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දන්නවද ප්‍රශ්න? ගැහණු අයත් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න අන්තර්ජාලයට තමයි දාන්නේ. ඔක්කොම අන්තර්ජාලයට දාන්නේ මේ ඇත්තටම පොඩි පණිවිඩයක් කියන ආවේ. ඇත්තටම මම අද සතුටු වෙනවා. මම රස්සාවට නෝපි නැතුව යනවා දැන්. මොකද මට හැමදාම ගහපු එක කළේ මාසෙට දවස් 2ක් දවස් 3ක් මම ගෙදර. මොකද එයා ගහුවාම මේ ඔළුවටනේ කැක්කුම තියෙන්නේ. ඔළුව රිදෙනවා. ඒ වගේ තත්ත්වයක් උදා වුණා. ඉතින් ඒ නිසා මම ගොඩාක් ඒ හැම දෙයකම දැන් අයින් වෙලා මාස 3ක් මං හරි සතුටින් ඉන්නවා. ඇත්තටම කිව්වොත් හරි සතුට වේදනාව තරම තියෙනවා. ගහපුනේ ගහන්න නැහැනේ. දැන් ඒ අනිත් පැත්තෙන් බලද්දී ගහන්න කෙනෙක් නැහැ දැන්. හරි සතුටක් තරංග. ඔයා දැන් ගහන ගෙන් කවුද දන්නේ නැහැ. තරංග රුක්මන් සංජීව දිසානායක තමයි මට ගහපු කෙනා. දැන් ගහන ගෙන් කවුද කියලා මම දන්නේ නැහැ. ඒ ගානට පින් සිද්ධ වෙයි උඹ ගහන්න එපා. ඇත්තටම වගේ බොනවා නම් මේ ගානටවත් බොන්න ඕනේ. නේ නංගි. නේ? ඒවා මුන්ගේ මිනිස්සු බලනකොට උඹලට බුදු සරණයි. Five minutes later. මාළු අල්ලන්නේ මේ මාළු අල්ලන්න මට දැන් අවුරුදු 65ක් වෙනවා මම මේ මුදස්ස අවුරුදු 40ක් කරලා දිනවා ඒ දවස් ජෙනි ගැව්වේ ඒ පාර නාරේකෝ ජෙනි ගහන්න එපා මාළු විතර හරි මේ පොඩි වෙනා ගිහලා ඊට පස්සේ අපි බැට් එක දාලා මාළු අල්ලලා දැන් ඒකට තාස් කපනවා මේක මේ බලන්න ලස්සන මාළු එක ඒ උල්ලා මේ බෝලා මේ වාඩු අනේ ගා කොහෙද නියෝ මේ මාළේ කොහොමද කතාව කියන්නේ ෆොටෝ වලට ලස්සන හිටියට වැඩක් නෑ හිත කැතයි නම් බං ඇත්තටම කියන්නේ කොච්චර ලස්සන හිටිය වැඩක් නෑ හිත කැතයි නම් බං හිතට ආවක් නැත්තම් ගෑනට ආවක් නැත්තම් වැඩක් නෑ බං ඒ A few moments later. මට අවුරුදු 13 මට ලස්සනට කොණ්ඩයක් තිබ්බා අපේ අක්කගෙන් කැපුවා සැලුන් එකකට ගෙනින් කොල්ලෙක් වගේ කොටට මට තේරුන්නේ නෑ මොකක්ද ඒ කරේ කියලා ඒත් අද මට හැම එකම තේරෙනවා ඕක බලන්න දැන් කරලා තියෙන වැඩේ මම කොණ්ඩේ නෑ පිටපස්සේ ඔක්කොම කපලා මොකක්ද මේ කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ කවුද මේ හිරිහැර කරන්නේ කියලා ඇයි මට මෙහෙම කරන්නේ මොකක්ද මම කරපු වැරද්ද අද උඹ ගාව වස පුස්බයි. බොනවා නම් මේ ගානටවත් බොන්න ඕනේ. සබයි තමයි මම ගාන්නේ. නේ? ගානකොට මාව මතක් වෙනවද? අනන් කැටි අතට ගත්තම මතක් වෙනවා. ඒ වෙලාවේ තමයි මට කිඹුමක් ගියේ. බොනවා නම් මේ ගානටවත් බොන්න ඕනේ. නේ නංගි. නේ? A few moments later. ඔය ගානටවත් නටන්න ඕනේ නටනවා නම් හරිද මචං?
සුපිරි වලියක් වගේ පේනවා. කනවා දැන් හොඳ ඉදල් පාරක්. කෑවා. ඔයා කවදා හරි ඇමති කෙනෙක් වෙලා පාර්ලිමේන්තු ගියොත් එහෙම හරිද? ඔයා මොකද කරන්නේ දැන් ඉන්නේ? මරු ඩයල් එක. ඒ දෙකෙන් ඒ පහෙන් හතෙන් එකක් ඉස්කෝලේ තියෙනවා. ඉතුරු දවස් පහම මොනවද? අම්මා දෙයි. තව මට සිල් කියන්න එපා. මෙහෙම වෙන්නේ. ඒකල් වෙලා සතියට කොහෙද බන් තියන්නේ? ඉස්කෝලේ හැමදාම. පත් වෙලා ඉන්නද? පත් උන්නේ නැහැ නේද? පත් වෙනවා ඉතින්. මොනවා පත් වෙන එක පත් වෙනවා. පැය දෙකයි ඉස්කෝලේ තියන්නේ උපරිම. ඒකෙනුත් ඉන්ටර්වල් එකට පැයක් අයින් කරනවා. පැය දෙකෙන් ඉන්ටර්වල් එකක් පැයයි. ඔව්. ඒ ළමයින්ගේ මානසික තත්ත්වෙ පිට වැඩේට දෙන්නෙම නැහැ. හොඳට ළමයින් උගන්වලා ඉංජිනේරුවෝ කරන්නේ, ඩොක්ටර්ලා කරන්නේ, ගෑනුවෝ නර්ස්ලා කරන්නේ. දැන් එතකොට පැය දෙකක් ඉස්කෝලේ තියලා පැයක් උගන්වලා මේ ડોක්ටර්ස් ඉංජිනේර්ස් කර හැකිද? මම මගේ මතේ කරන්න පුළුවන්. ඌගේ අප්පයි හොඳට තියෙයි. ලේකම් එන්න ලේකම්. ඔය ෆයිල් එක අරගෙන මගේ ඉදිරියට කරන වැඩ කොටස් තියෙන ෆයිල් එක අරගෙන. මේවා කියලත් බෑ නොකියත් බෑ. මේවා කොහින් කෙලවර වෙයිද දන්නෙත් නෑ. ගෑණියක් නැති මිනිස්සු. මිනිස්සු නැති ගෑනු. දරුවෝ නැතු මිනිස්සු ගෑනු තමයි මේ රට දැන් පාලනය කරන්නේ. නංගි ඔන්න ජංගිය පේනවා. වීඩියෝ කරනකොට. තමයි මරු ගෑනු. මේ වතන පේලි හල්මදි තුවන්නේ කැරි හුත්තිට ගහලා නැත්තේ වල්ලලි පොලිසාදේ උතර පොලි මං කපනවා කැරියගේ හත් පොලින් කලිසම සෙට් නැහැ ලංකාවට ගිය කලක්. ඔන්න ඉතින් අලුතෙන්ම ඔන්න තනිකඩ කොල්ලෝ බලපල්ලා. අවුරුදු 48ක නාවික හමුදාවේ විශ්‍රාමගත මහත්තයෙක් ඉන්නවා. යාගේ නෝන නැති වෙලා. ඉතින් නිදහසේ ඉන්න කෙනෙක්ට තමයි එයා යෝජනා කරන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න. A few moments later. මේ මමද කැඩුවේ මේ මමද මේ තහඩු හැම මේ මගේ මිදුලට දැම්මේ මමද මේ වගේ හා කියන්නකෝ. ජීවත් වෙලා ඉන්න වෙලාවේ සතුටෙන් නැතුව මූ මරා ගන්නවා. මේ කඩපුවක් තියෙනවා මේකේ. දැන් මේ මම තමා මේ ගේ කැඩුවේ. මේක මේ කඩලා බිමට දැම්මේ මම. දැන් මේක මේ මමද කැඩුවේ. ආනේ තෝපිට යකෝ මගේ ගෙවල් ඇස්සේ ඉඳගෙන තෝපි කකා බිබි මට මේ කියන මුසාවාද වලට තෝපිට හෙන ගහනවා. ඔව් ගහන්න මේ මගේ පාරේ මේ තහඩු ගලවලා දාලා දැන් මේ මඩුව හදන්න යන්නේ. දැන් මමලු මේක පෙරලව්වේ. දැන් මේ ෆෝන් එකේ ඔච්චර වෙලා මෙයා තහඩුව ගලවනවත් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඕන් ඔය විදියට තමයි ඕක මේකත් මම දාන්නම් Facebook එකටම හරි දාන්න ගන්න මාව අරගෙන දාන්න මේ මඩුව ගලවලා මෙවුවා කරලා දැන් මේ අලුතෙන් මඩුව හදන්න මේ මාව හෙට උසාවි බලමුකෝ මොකද වෙන්නේ කියලා. හරි කඩව්වේ මම කියලා පෙන්නන්න ඔයා. ඔව් මන් දැන් මේ ඔයා කඩන එකත් මම Facebook එකට දාන්නම්. ඒකෙන් ඔය ෆෝන් එකෙන් බලන්නකෝ. හරි තෝපි ගෑනිටයි මිනිහටයි වැස්ස නවත්තන්න ඕනේ අපිට. වැස්ස නවත්තන්න ඕනේ අපිට. ජුට්ටි වෙලාවට නවත්තන්න. හරි. ජුට්ටි වෙලාවට නවත්තන්න. හරි. එහෙනම් ගාතාව කියලා නවත්තන්න. සාර්ථක වෙනකන් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. එහෙනම් ජුට්ටි වෙලාවට නවත්තන්න. එච්චරයි. අයි කියන්නකෝ. දැනටම සීමා දාලා තියෙනවා. මම ජුට්ටි වෙලාවට නවත්තලා දෙනවා. අයි කියන්නකෝ. මහලුරෝ
සුඛං සම්පත්තං සුඛං මිගයිද කිත්තලා දන්තලා මණ්ඩලා රොකිලා කරලා දුබ්බලා විත්ති මුත්ති ධාරණී බෞද්ධ සබ්බ